ආයුබෝවන්. හෙට අපේ පන්සලේ දානෙ හින්දා අපේ පුතා මට උදව්වක් විදියට මොනවද කරන්නේ බලන්න. පොල් ගාන්නේ පන්සලට හැලප ගෙනියන්න, ඒ වගේම ලැවරය ටිකක් උදේට හදලා දෙන්න ඕනි කියලා. දෙකටම පොල් පැණි එකපාර හැදුවම ලේසියි කියලා හිතුවා. මේ හවස මේ 5:06ට කිට්ටු වෙලා. ඔන්න බලන්න කවුද අයියගේ ළඟට වෙලා ඉන්නේ කියලා. පොල් ටිකක් දෙනකන් ඉතින් යන්නේ නැහැ. ඔතනට වෙලාම ඉන්නවා අයියගේ තනි රැක රැක. සීනි සම්බොල් එකකුත් හදන්න ඕනි කිරිබත් කන්න. මේ ඒ හින්දා සීනි සම්බොල් එකට ලුණු ටික සුද්ධ කරන්න. ඔන්න ඔය අතරේ පුතා පොල් ගෙඩි එකමාරක් ගාලා ඉවර වුණා. පුතා දැන් තේක බීලා රැට ක්ලාස් එකක් තියෙනවා එයාට. ඒකට යන්න යා ලෑස්ති වෙන්න ඕනේ. හස්බන්ඩ් තමයි ගිහින් දාන්නේ අද. මට වැඩ වැඩි හින්දා. මට අමතක වුණානේ ඔයගොල්ලන්ට පෙන්නන්න. පොල් පැණි එක ලිපේ තිබ්බා. ඒක මේ හින්දෙනකන් ඒ කියන්නේ ඒකට කිරි ටිකක් දැම්මා මිරිකලා. එතකොට අර පොඩ්ඩක් හින්දෙනකන් හොඳට පොල් පැණි එක තැම්බුණාම තමයි පොල් පැණි එකේ රස තියෙන්නේ. ඒක තැම්බෙනකන් තමයි මම මේ ලුණු ටික සුද්ධ කරගන්නවා කියලා ගත්තේ. ලුණු සුද්ධ කරනකොටත් මේ දෙපැත්ත කපලා දාලා අර මැද එකතු වෙලා තියෙනවානේ මේ ලුණු ගෙඩි මුල් ටික එන තැන. අන්න ඒක ওই ගමම්ම මේ ගලවලා මේ අයින් කරන පිහිටුඩෙන්. නැත්තම් ලුණු ටික වෙන් වෙන්නේ නැහැ. එකට ගුලිය වගේ අර ඒකේ රැඳිලා තියෙනවා. ලස්සන නැහැ. ලස්සනක් නැහැ. ඒක කනකොට හරි අපහසුතාවයක් මට දැනෙනවා. අනිත් අයට කොහොමද දන්නේ නැහැ. ඒ හින්දා මම ගොඩක් වෙලාවට එතන මේ කොටස ඒ වෙලාවෙම අයින් කරනවා. එතකොට ලේසි. කැන්දකොළ ටිකත් ඒ අතර සෝදගත්තා. ඔය තියෙන පොල් පැණි ටික මට වීඩියෝ එකක් ගන්න බැරිුණා මේ ලිපේ මේ හදනකොටම. දැන් කිරි ටිකකුත් දාපු නිසා අර පොල් වලට පැණි තුරා ගන්න ඕනේ. ඒ කිරි රසත් දෙන්න ඕනේ. මේ වෙලාවේ මම පොල් පැණි ටිකක් අයින් කරගන්නවා. මේ හැලපවලට කිරිත් එක්කම තෙත හොඳට තෙත ගතිය තියෙනකොටම ඊට පස්සේ හෙට ගන්න ඕනේ පොල් පැණි වලට වේලෙන්න ගොඩාක්ම වේලෙන්නේ නැතුව මැද ගාන වගේ වෙනකොට මම ඒ ටික ඒ වෙනකන් හිඳෙන්න තිබ්බා. හැලපවල ටික මම අයින් කරගත්තා. ඔය තිබ්බ ඉස්ම ගතියත් එක්කම තමයි හැලපවලට අයින් කරගත්තේ මම. හැලපවලට පාන් පිටි ටිකක් මේ දාන්න ඕනේ කුරක්කන් පිටි එක්ක. නැත්තම් කුරක් මේ හැලප එක කැඩෙනවා. මේ ලස්සනට තියෙන්නේ. ඔය මං පාන් පිටි 250කට කුරක්කන් පිටි 500ක් තමයි දාන්නේ. කුරක්කනුත් කඩෙන් ඇට පිටින් තමයි ගෙනාවේ. ගෙදර සෝදලා ගෙදර බෙන්ඩර් එකේම කුඩු කරගත්තා. මේ දෙකම පාන් පිටි කුරක්කන් පිටි දෙකම හොඳට මික්ස් කරගන්න. මේ නැත්තම් මේ කුරක්කන් තියෙන පැත්ත කැඩෙන්න පුළුවන්. පාන් පිටි තියෙන පැත්ත මුකුත්ම රසක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ හොඳට ඒ දෙක මික්ස් කරගන්න. දැන් ඉතින් අර වෙන් කරගත්ත පොල් පැණි ටිකට මේ පිටි මිශ්‍රණය දාලා හොඳින් කවලම් කරගන්න තමයි තියෙන්නේ. ආයි ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අර උණුවෙන්මනේ දැන් මේ පොල් පැණි එකට මේ පිටි ටික දාන්නේ. අනිත් එක මේක ආයි තම්බනවා. හැලප මේ කොළවල කැඳ කොළවල මේ තියලා තව ඇතුළට දාලා මේ ආයි තම්බනවනේ. ඉතින් ආයි මේක ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඕගොල්ලන්ට දැන් ෆ්‍රිජ් එකේ දාලා පස්සේ කැඳ කොළවල ඇතුළට දාලා ඒ ක්‍රමයට තඹ ගන්න පුළුවන්. නමුත් දැන් මට ඕනේ හෙට උදේට. ඒ හින්දා දැන් වැඩ වැඩිත් එක්ක ඒ අතරින් හින්දා මම දැන් මේ ටික තඹ ගන්නවා. ස්ටීම් කරගෙන.
ඊට පස්සේ හෙට උදේට මම හිතාගෙන මං කරපු විදිය තමයි ලැවරියා හදලා ඉවර වෙනවනේ ස්ටීම් කරලා. අන්න ඊට පස්සේ අන්තිමට ආයේ මේ හැලප ටික දෙවෙනි පාරටත් පොඩ්ඩක් තඹ ගන්නවා. මේ එහෙම තමයි මම මේ දානෙට ගෙනිච්චේ. දැන් වෙලාව නම් 8:00ට විතර ඇති. ඔය මල් පිපලා තියෙන හැටි මේ පිටිපස්සේ. දැන් ඔය තියෙන්නේ මේ සීනි සම්බල එකත් ලිපේ තියලා ඒක තැම්බෙන්න තිබ්බා. මේ සීනි සම්බල එක හදන හැටි නම් අහගත්තේ අපේ අක්කගෙන්. මේ මට අක්කලා 3 දෙනෙක් ඉන්නවා. තුන්වෙනියගෙන් තමයි ඔය අහගත්තේ. දානෙ ගෙනියන භාජන ටිකත් පන්සලෙන් අරගෙන ආවා. තව පොඩි දෙයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. මම සාමාන්‍යයෙන් දානේ දෙනකොට දානේ දවසට කලින්, ඒ කියන්නේ මාස 2කට කලින් වුණත් මම දානේ දෙනවා. දැන් මගේ පන්සලේ හීල් දානේ තියෙන්නේ මාස 3කට වගේ සැරයක්. අවුරුද්දටම 3 සැරයයි තියෙන්නේ මට හීල් දානේ. ඉතින් මේ මට අර තියෙනවනේ කාලයක්. අන්නේ කාලය ඇතුළත මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ මට දැන් දිනේ දන්නවා මම දානේ දෙන්න තියෙන. ඒ කාලය ඇතුළේ කියන්නේ මාස 2කට විතර කලින් ඉඳන් වුණොත් මම මේ ටික බඩුගෙන තියාගන්නවා. තියාගෙන මේ අර එකපාරට අපිට වියදම් කරගැනීමේ හැකියාවකුත් නැහැ. අනිත් එක මට හිත පිරෙන්න දානේ දෙන්න ඕනේ හින්දා තවත් දෙයක් තමයි අපේ හිතේ ඇති වෙන්නේ කුසල සිතුවිලි. ඒ කියන්නේ අපේ දානේ පිළිබඳ සිතේ සතුටක්. මම මෙදාට දෙනවා, මං කැමති විදියට දෙනවා, මට දෙන්න පුළුවන් උපරිමයෙන් මං දෙනවා. අන්න ඒ වගේ සිතුවිලි ටිකක් මගේ හිතේ හැම තිස්සෙම එතකොට වැඩ කරන දානේ පිළිබඳව. මේ එතකොට අපිට කුසලය සම්බන්ධව කියනවා නම් අර ඊට ඉස්සෙල්ලා දවසේ බඩු ගෙනල්ලා දානේ දෙනවට වැඩිය නිරන්තරයෙන්ම අපේ හිතේ ඇති වෙන්නේ පින් සිතුවිලි. ඒ විදිහට කරලා බලන්නකෝ ඔයගොල්ලන්ගේ හිතේ කොච්චර සතුටක් මේ පිළිබඳව ඇති වෙනවද කියලා. මේ ඔයගොල්ලෝ දකින්නේ මම පහුවෙන්දා 3:05ට තමයි නැගිට්ටේ. කුස්සියට එනකොට මුණකට සෝදලා පාසු වෙඳුමක් ඇඳගෙන මේ කුස්සියට එනකොට 3:15 විතර වුණා මට මතක විදිහට. මේ ඒ ගමම මගේ මේ දෝනින් නැගිට්ටා. එයා 9 පන්තියේ නැගිටලා මට මේ පොල් ටික කිරිබත්තට පොල් ටික ගාලා දෙන්නත්. දැන් ඉතින් ටක් ගාලා ඉක්මනට වැඩ ටික කරගන්න ඕනේ. 6යි කාල වෙනකොටවත් දානේ අරගෙන යන්න. මේ කඩල තම්බලා ඒකට මේ පොල් උලුප්පල කෑලි මේ ඉරි විදියට ලියලා තමයි ඒ වැඩේ කරන්න. ඉතින් මගේ දෝනිට මන් දුන්නා. එයා ඉතින් ඒක මට හරියට කරලා දුන්නා. පාන්දර නැගිටලා මේ වෙලාවේ කියන්න ඕනේ මගේ දරුවෝ දෙන්න මං කරන හැම වැඩකටම එක්ක එකතු වෙලා මට උදව් කරනවා. පාන්දර කියලා බලන්නේ නැහැ ඒගොල්ලෝ. සීනි සම්බල එකත් හොඳට රත් කරා. ඊට පස්සේ අක්කා කිව්වා රෑ හදලා තිබ්බට කමන්නේ උදේට ගන්න. මේ ඒ හින්දා රෑම හැදුවේ. කිරිබතත් හැදුවා. ලැවරිය ටිකක් තැම්බුවා. ඊට පස්සේ හැලප ටිකත් ආයේ තැම්බුවා. දැන් මේ වෙනකොට මගේ ගොඩක් වැඩ ඉවරයි. මට ආපහු තව තියෙන්නේ පැස්ට් එක හදන්න විතරයි. මම දානෙට හැදුවේ කිරිබත් එක්ක සීනි සම්බල. ඊට පස්සේ කඩල තැම්බුවා. පාන් ගෙනාවා. ඒ වගේම ලැවරිය හැදුවා. හැලප තැම්බුවා. ඒ වගේම පැස්ටා එකක් හැදුවා. ওই ටික තමයි මේක කරගන්න මට තිබුණේ එක ලිපයි. දෝනි පුතයි වගේම හස්බන්ඩ්ත් පුළුවන් විදියට මට උදව් කරා. කෙසෙල් ගෙඩි, සීනි තේකොළ ඒ ටික තමයි මම පන්සලට මේ සැරේ ගෙනියන්නේ. ඒ වගේම පිරිකර මුදල් පිරිකරක් තමයි දෙන්නේ.
කොහොම හරි 6:05 වගේ වෙනකොට ඔක්කොම වැඩ ටික ඉවර වුණා. මාත් ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වෙනකොට 6:00 කාලා පහ වුණා. අපිට තියෙන බයිසිකල් යන්නේ. ඉතින් 4 දෙනාටම යන්න බෑ. ඉස්සෙල්ලම දුවයි පුතාවයි යවුවා. ඊට පස්සේ හස්බන්ඩ් ආයේ එනවා මාව එක්කගෙන යන්න. පන්සලේ නම් වීඩියෝ කරේ නෑ. පස්සේ දවසක මම ඔයගොල්ලන්ට වීඩියෝ කරලා පෙන්නන්නම්. මේ වෙලාවේ වැදගත්ම දේ තමයි මම ප්ලෑන් එකකට වැඩ කරේ. මම ඔයගොල්ලන්ට කිව්වනේ මාසයකට මේ කලින් තමයි මම මේ දේවල් දෙනවා කියලා තීරණය කළේ. ඊට පස්සේ බඩු ගෙනල්ලා ඊට පස්සේ මම මේ ප්ලෑන් එක කරේ මොන දේවල්ද ඊට ඉස්සෙල්ලා දවසේ කරේ. ඊට පස්සේ දානේ දවසට මම මොනවද කරන්නේ, කොහොමද වෙලාසනම කිරිබත මේ ප්ලාස්ටි කරනවා, ඊට පස්සේ අතරතුර මොනවද කරන්නේ, තව දෙයක් ලිපේ තියෙනකොට මම මොනවද මෙතනදී කරන්නේ, එතකොට මට මේ වෙලාවට අවශ්‍ය කරන්න කාගේ උදව්වද, අන්නේ ඒ වගේ දේවල් ඇත්තටම ප්ලෑන් එකක් ඇතුලේ කරපු නිසා මට මේ වැඩ කොටස මම හිතන වෙලාවට ඉවර කරගන්න පුළුවන් වුණා. ඒ ගැනත් මට හරි සතුටුයි. දානයක් දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හිතේ සතුට. ඉතින් ඒ තනියෙන් කියලා හිතන්න එපා. ප්ලෑන් එකකට වැඩ කරොත් ඒ ගමන යන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන්. හිතේ සතුට කියලා කියන්නේ පින වගේම එතනින් එහාට කුසලය. දිග වැඩිද දන්නේ නැහැ. ඒ වුණාට මට කියන්න ඕනුනේ ওই ටික තමයි. මම ගිහින් එන්න. ඔගොල්ලෝ ඔක්කොලටම බුදු සරණයි.